අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා ස්මාර්ට් IT සොලියුෂන් YouTube channel එක හා සම්බන්ධ වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට කොහමද? ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. අපි අදත් අලුත් වීඩියෝ එකකින් හම්බුණා. අපි අද බලමු කොහොමද ඉස්කෝලේ පොත ෆොන්ට් එක නිවැරදිව අපේ PC එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒ වගේම ඉස්කෝලේ පොත ඉන්ස්ටෝල් කරාට පස්සේ ගොඩක් වෙලාවට දෝෂ එනවා, අකුරු මාරු වීමේ දෝෂ. ඒකත් නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකකින් බලමු. ඉස්කෝලේ පොත ෆොන්ට් එක අද ගොඩක් ස්කූල්ස් වලයි ඒ වගේම ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ගොඩක් භාවිතා කරනවා ජනප්‍රිය ෆොන්ට් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හරියාකාරව ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි, අපි බලමු යාළුවනේ කොහොමද අපි සිංහල ඉස්කෝලේ පොත සිංහල ෆොන්ට් එක නිවැරදිව PC එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මගේ ඩෙස්ක්ටොප් එකේ මම හදලා තියෙන ෆෝල්ඩර් එකක් ඉස්කෝලේ පොත කියලා. මේ ෆෝල්ඩර් ඇතුලේ තව ෆෝල්ඩර්ස් තුනකුයි කීබෝඩ් ලේඅවුට් එකයි තියෙනවා. ඉතින් මේ ඔක්කොම මම ලින්ක් එක දාලා තියන්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ තියෙන ඉස්කෝලේ පොත ෆොන්ට් එක. ඊට පස්සේ මේ තියෙන Windows 7 සඳහා IME kit එක. මේක Windows 10 සඳහා IME kit එක. ඉතින් අපි බලමු කොහොමද නිවැරදිව මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. පළවෙනිවටම අපි ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. මේක තියෙන්නේ WinRAR ෆයිල් එකක්. අපි අර කලින් වීඩියෝ එකේදී සඳහන් කරා වගේ අපි මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් here කියන එක දෙන්න. එතකොට නැවතත් ෆෝල්ඩර් එකක් හැදෙනවා සිංහල පොත ෆොන්ට් එක තියෙන. අපි මේ ඉස්කෝලේ පොත ෆොන්ට් කියන කහපාට ෆෝල්ඩරේ තියෙන අයිකන් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගමු. එතකොට ෆොන්ට් දෙකක් පෙන්නනවා. අපි මේ ෆොන්ට් දෙක ඉස්සලාම ඉන්ස්ටෝල් කරගෙන යමු. පළවෙනිට උඩම තියෙන ෆොන්ට් එක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කියන එක දෙන්න. සමහර වෙලාවට සමහර කට්ටිය මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ආයි ඒක රීප්ලේස් කරන්නද කියලා ඒක ඕකේ කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. හරි, දැන් මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි මේක ක්ලෝස් කරමු. අපි ඊළඟ ෆොන්ට් එකත් ඉන්ස්ටෝල් කරමු. මේකත් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කියන එක දෙන්න. හරි යාළුවනේ, ඒකත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි දැන් මේක ක්ලෝස් කරමු. අපි එතකොට ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟට අපි සිංහල තමිල් IME kit එක මේ ඉන්ස්ටෝල් කරගමු. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. අපේ PC එක OS එක මොකක්ද කියලා ඉස්සලාම බලන්න ඕන. අපි PC කියන එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා properties එක. හරි. මේකදී අපි පල්ලෙහාටම පේනවා edition එක Windows 10 කියලා. එහෙනම් අපි install කරන්න ඕන Windows 10 IME kit එක. මෙතන Windows 7 කියලා තියෙනවා නම් 8 හරි කියලා තියෙනවා නම් එහෙනම් install කරන්න ඕන Windows 7 කියන ෆෝල්ඩරේ තියෙන IME kit එක. හොඳයි යාළුවනේ, මේක ක්ලෝස් කරමු. ඊළඟට මම නැවතත් ෆෝල්ඩරේ ඕපන් කරලා Windows 10 තියෙන හින්දා Windows 10 IME කියන එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. මේකත් WinRAR ෆයිල් එකක්. අපි මේකත් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා extract here කියන එක දෙන්න. හරි. එතකොට සිංගල් ටයිම් IME software එක ඕපන් වෙනවා. අපි මේක රයිට් ක්ලික් කරලා run as administrator දෙන්න. මේ මෙසේජ් එක ආපුවාම yes කියලා දෙන්න. හරි, මේ වගේ ඩිස්ප්ලේ වෙනවා මේ වගේ notification එකක්. මේක අපි next කියලා දෙන්න. ඊට පස්සේ අපිට අහනවා මෙතන language දෙකම ඕනද කියලා, සිංහල තමිල් both කියන එක ක්ලික් කරලා ටික් කරලා අපි next කියන බටන් එක ක්ලික් කරමු. හරි. හරි, දැන් අපි ෆොන්ට් එකත් ඉන්ස්ටෝල් කරලා ඉවරයි. මේක ආපුවම
restart your machine කියලා එනවා. successfully please restart your machine කියන එක ඒක අපිට ඕනේ නැහැ. machine එක දැන්ට restart කරන්න ඕනේ. අපි හින්දා close කරමු. නැවතත් back යන්. අපි එතකොට ස්කෝලපත ෆොන්ට් දෙක install කරලා ඉවරයි. alchemy kit එකත් install කරලා ඉවරයි. තව පොඩි settings වගේක් තියෙනවා. ඒ ටික හදාගමු. අපි පළවෙනිටම මෙතන Windows start icon එක click කරලා මෙතන settings button එක click කරමු. මේකේ තියෙනවා time and language කියලා. ඒක click කරමු. මේකේ තියෙනවා language කියලා එකක් වම් අත පැත්තේ. මේ pan එකේ වම් අත පැත්තේ තියෙන language කෙනෙක් click කරමු. හරි. එතකොට අපිට මෙතන පෙන්නනවා Windows වල display language වශයෙන් තියෙන United States English කියන එක. අපි ඒක වෙනස් කරන්නේ නැහැ. අපි ඒක එහෙමම තියෙනවා. එතකොට මෙතන preferred language එක විදිහට තියෙනවා මෙතන English කියලා. අපි ඒක වෙනස් කරන්නේ නැහැ. එහෙම තියලා අපිට සිංහල මෙතන පෙන්නනවා. නමුත් අපි ඔයගලන්ට මේක language pack එක install වෙලා තියෙන්නේ. නමුත් අපි නැවතත් අපි install කරමු. මෙතන add language කියන එක click කරන්න. මෙතන type කරන්න සිංහල කියලා. මේ සිංහල කියන එක click කරලා මගේ එකේ තියෙන හින්දා නැවතත් install කරන්න දෙන්නේ නැහැ. අපි සිංහල කියන click කරලා next කියන button එක click කරන්න. මම මේක cancel කරනවා. ඔයගොල්ලෝ මේ විදිහට settings ටික හදන්න. එතකොට මේ language pack එක install වෙනවා මෙතෙන්ට. මේක install වෙලා ඉවරුනහම අපි right click කරලා මේකේ option වලට යන්න. හරි. මෙතන මුලින්ම තියෙන language pack කියන එක අපි language pack කියන එක තමයි අපි install කරේ සිංහල terminal IME kit එකෙන් open කරේ language pack කියන එක. අපි basic typing කියන එක අපි download කරමු. මේකදී අනිවාර්යෙන් අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපේ PC එක එහෙම නැත්නම් ලැප්ටොප් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ෂන් එක දීලා තමයි අපි මේ settings ටික ඔක්කොම හදා ගන්න ඕනේ. හරි. දැන් download වෙනවා. අපිට මෙතන keyboards කියන එක යටතේ තියෙනවා හෙලකුරු කියලා මගේ හෙලකුරු install කරලා තියෙන හින්දා. නමුත් අපිට මෙතන keyboard එකක් add කරන්න ඕනේ. අපි දැන් මේක install වෙලා ඉවර වෙනකන් ඉමු. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ වගේ. ඒකයි පොඩ්ඩක් වෙලා යන්නේ. බලමු තව ටිකක්. හරි. ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි දැන් keyboard කියන එක යටතේ add keyboard කියන එකට දන ලකුණ ක්ලික් කරමු. මේකේ සිංහල කියන එක අපි දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි සිංහල කියන එක add වුණා.
අපි නැවතත් මේ ධන ලකුණ ක්ලික් කරලා විජේසේකර කීබෝඩ් එකත් අපි ඇඩ් කරගමු. සමහර කට්ටිය විජේසේකර කීබෝඩ් එකම ටයිප් කරනවා. ඉතින් ඒකින්ද කීබෝඩ් දෙකම ඇඩ් කරගමු. හරි යාළුවනේ. දැන් මේ කීබෝඩ් දෙකම සිංහල කීබෝඩ් එක සිංහල විජේසේකර කීබෝඩ් එක ඇඩ් වුණා. දැන් අපි සෙටින්ස් ටික හදලා ඉවරයි. අපි නැවතත් බෑක් යමු. හරි අපි දැන් Word document එකක් ගමු. හරි අපිට දැන් මේ මෙතන දකුණු අත පැත්තේ අයිනේ තියෙනවා ඉංග්‍රීසි කියලා. අපි ඒක ක්ලික් කරලා අපිට අවශ්‍ය කීබෝඩ් එක මෙතනින් සිලෙක්ට් කර ගන්න ඕන. මෙතන අපි සිලෙක්ට් කරගමු සිංහල කියන එක. එතකොට ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එක ඇවිල්ලා තියෙනවා. අපි නිකන් ටයිප් කරලා බලමු. හරි අපි ඉස්කෝලේ පොත කියන ෆොන්ට් එක දැන් අකුරු ටයිප් වෙනවා. මේක ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉස්කෝලේ පොත කියන එකත් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්කෝලේ පොත ෆොන්ට් එක නිවැරදිව ඉන්ස්ටෝල් කරලා ඉවරයි. මේ විදිහට අපි ඉන්ස්ටෝල් කරොත් මේ එරර්ස් එන ඒවත් නිවැරදිව සකස් වෙනවා. අකුරු මාරුවේ දෝෂ මේ ඇති වෙන්නේ නැහැ. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් යාළුවනේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒකටත් විසඳුමක් ඉදිරිපත් කරන්නම්. එහෙමනම් ඔයගොල්ලෝ මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු මම ගිහින් එනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.